හල්ලෝ ගයිස් ඉතින් අදත් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා Falcon Gaming YouTube channel එක. අද මම කරන්න යන්නේ difficulty එක වෙනස් කරලා ගහන එක. ඉතින් ඔයගොල්ලෝ දන්නවද දැන් මම difficulty එක දානවා ඊළඟ assassin එකෙන් පස්සේ තියෙන ඊළඟ difficulty එකට. අපි යන් gameplay එකට. ඉතින් ගයිස් දැන් අපිට තියෙන්නේ මෙතනින් ගන්න අතෝරන එක. අපි දැන් තෝරගමු. ඉතින් ඔයාලට මතකද මම කලිනුත් මේව කරා. ඒ කියන්නේ කලිනුත් මම ගන්න අතෝරගෙන ගිහිල්ලා අරුන්ව kill කරා. ඉතින් guys දැන් මෙතන ඉඳන් අපි මෙතනත් එකක් තෝරගමු. ඉතින් මෙතනින් තමයි අපිට අර තෝරගන්න තියෙන්නේ. ඉතින් අපි යන් දැන් ඊළඟ ෆයිට් එකට. ඉතින් මේ ඉන්නවා දැන් ඉතින් අපිට මොන්ව කිල් කරන්න. ඉතින් මේක ලේසි අර පළවෙනි රවුන්ඩ් එක නම් ලේසි. ඉතින් මේක බලපු කෙනෙක් මම කලින් කිව්වා මම මේක කලින් ගහපු නිසා මට මේ සෙට් එක ලේසි. හැබැයි ඔයාලා පළවෙනිට ගහන කෙනෙක් නම් ඕගොල්ලෝ ඇසසින් ගහලා මේක ගහන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ මේක දෙනවා. ඒ කියන්නේ ඇසසින් එක දින්නොත් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් මේ ඩිෆෝල්ට් එක දෙනවා. ඒ කියන්නේ ඇසසින් එක එක සැරයක් හරි දිනන්න ඕනේ. මේකේ මල්ටිප්ලේයර් එකත් ගහන්න පුළුවන්. ඉතින් මම දන්නා මල්ටිප්ලේයර්. ඉතින් මම ඔයගොල්ලන්ට කලින් එපිසෝඩ් එකේ පෙන්නනවා මල්ටිප්ලේයර් ගහන තැනත්. ඉතින් ඒකේ නම් තියෙනවා. ඒකෙත් ඔයගොල්ලෝ දකින්න ඇති මම මල්ටිප්ලේයර් ගහන තැන පෙන්නවා. ඉතින් පුළුවන් නම් subscribe කරන්න, like කරන්න, share කරන්න. ඒක ලොකු උදව්වක්. ඉතින් අපි බලමු ඊළඟට. ඉතින් මෙතනින් මම එකක් තෝරගන්න අර පළවෙනි අන්තිම එක තෝරගත්තා. ඉතින් මෙතන තියෙන පොඩි අටම ඩෙත් කරන්න සෙට් එකක්. ඉතින් මේ වුණු ඩෙත් කරගෙන යන්න ඕනි. ඉතින් guys ඕගොල්ලෝ දැන් මේවා පෙන්නපු නිසා මම boss fight වලට යන්නම්. කෙලින්ම මේ මුම් මාරණ ඒවා වැඩක් නෑ guys. මම boss fight ටික පෙන්නන්නම්. ඉතින් මේකෙත් දිනි මුම් මාරණ ඒවා වැඩක් නෑ guys. මම දෙවනි boss fight එකට යන අන්තිම කරානේ. ඒතර මුම් මැරුවෝ ඔයාලා දැක්කා. ඉතින් මම ඒක නිසා මම මේවා අයින් කළා. boss fight එකට යන ටික පෙන්නන්නම්. ඔන්න guys එහෙනම් මං ආවා. ඉතින් අපි යන් ඊළඟ මැච් එකට. ඉතින් අපිට ඊළඟ තියෙන boss fight එක. boss fight එකෙන් හම්බෙමු. ඔන්න ආවා guys මේ ඉන්න trader එකෙන් ගන්න මොනවද තියෙන්නේ. ඉතින් මොකෙන් බඩු කරගේ බයි කරන එක වැඩක් නෑ. ඉතින් guys ඕගොල්ලන්ට පෙන්නලා වැඩක් නෑ බයි කරන එක. ඉතින් බයි කරන එක පෙන්නවා කියලා මම ඉතින් මේ boss fight එක නම් වැඩි වෙලා අදින්න වෙයි. ඉතින් මම boss fight එක පෙන්නගෙන යනවා වලියෙන් පෙන්නන්නේ. ඔයගොල්ලන්ට ඒක බෝරින් නෑ. ඉතින් වලි ගොඩාක් නේද තියෙන්නේ. වලිම තමයි ගොඩක්ම තියෙන්නේ. ඉතින් ඒක නිසා boss fight එක වෙන්නේ මොකද මම කලින් මේවා ගැහුවා නිසා. ඉතින් boss fight එක දෙන්න ඉතින් මේක ගහලා කොහොමයි මම මරා ගන්න තමයි තියෙන්නේ. අපි boss fight එක විතරක් බලමු. මම boss fight එක විතරක් මේකෙත් දෙන්න. ඉතින් මේක ඉතින් කරාට පස්සේ boss fight එකට යන්න ඊළඟ ඉතර. ඉතින් ඕගොල්ලෝ මේක බෝරින් boss fight එක විතරක් දෙන්නේ ඒකයි. ඉතින් boss fight දුන්නම ඕගොල්ලන්ට boss fight විතරක් කරන්න ඕලුවන්. ඉතින් මෙතන මම දැන් මේක කිල් දෙන්න ගහලා තියෙන්නේ. ඉතින් guys දැන් මේක ඉවර වෙනකන් දැන් මම fight කරනවා. හරි guys ඉවරයි. ඉතින් guys ඔන්න ඊළඟ එකේ ඉතින් මෙතනින් පස්සේ මම boss fight එකට ගෙලින් යනවා. ඉතින් මේ ගන්න කොහොඳයි. ඉතින් මම මෙතනින් කට් කරලා මම ඊළඟ boss fight එක මෙතනින් හම්බෙමු. ඔන්න එහෙනම් guys මම boss fight එකට ආවා. මෙතනින් ගියාට පස්සේ අපිට කෙලින්ම boss fight එක හම්බෙන්නේ. ඉතින් ඕගොල්ලෝ දැන් මට දැන් තේරෙනවා ඇති මම අතන boss fight එකෙන් පස්සේ මෙතෙන්ට කෙලින්ම ආවා. ඉතින් දැන් මම මෙතන boss fight එක කරනවා. ඉතින් දැන් මේ ඉන්න ඩයල් එක ඉතින් මේකකින් ආ ට්‍රේඩ් අරගෙන ඉතින් මූගේ ට්‍රේඩ් ඕනේ දැන් නෑ. ඕගොල්ලෝ මම මූගේ ට්‍රේඩ් එක දාන්නේ. ඉතින් ඊළඟ ඉතින් මේ ඉන්නේ දෙවනි boss ගාවට තමයි ආවේ. ඉතින් දැන් ඉන්නේ මේ boss තමයි. ඉතින් කලින් මම මේවට එනේම පෙන්නවා. ඉතින් ඒතකොට ඕගොල්ලන්ට බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් මේක එන්න පාර එකම පාර තියෙනවා. කිසි වෙනස් පාරක් නැහැ. ඉතින් ඕගොල්ලෝ අනිත් ගේම් දැක්කම ඇති ඕගොල්ලෝ විශේෂයෙන් මම මතක් කරනවා ටකාසි නින්ජා. ඒ ගේම් එක නම් මෙහෙම නැහැ. ඉතින් මේ ගේම් එකේ පාරවල් අපි හොයාගෙන යන්න ඕනේ. ඉතින් අන්න එයාගේ එකක් නිසා තමයි මේක නම් ටිකක් අර මේකේ පාරවල් හොයාගෙන ඉන්න නැහැ. හැමෝටම යන්න තියෙන එකම පාරේ. ඒකයි මම guys මේකේ පෙන්වන්නේ නැතේ එන පාර. difficulty එකට වෙනස් වෙන්නේ නැහැ. යන්න තියෙන එකම පාරේ. ඉතින් මම ඔයාලට මම කලින් කිව්වා මේක අප්ඩේට් කරලා තියෙන්නේ කියලා. ඒකයි මට මේ බඩු කියන්නේ. ඉතින් ඊළඟට දැන් මෙයාගේ අවධානය ගන්න එක තමයි මගේ අර කරන්නේ. කියන්නේ මගේ මේ ස්පිරිට් කරන්නේ අර ඒක අවධානය ගන්න එක. ඉතින් මම ඊළඟට කාන්තාර බොසාගාවට යන ඒක කුඩක් කවලා ගන්නවා. ඉතින් ඒක කාන්තාර බොසාගාවට යන එක පෙන්නන්නම්. එහෙම නැත්නම් එතනින් හම්බෙමු. ඉතින් අපි බලමු
මට තීරණයක් ගන්න පුළුවන්. ඉතින් මං කාන්තාර බොසාගාවින් හම්බෙමු. එහෙනම් කාන්තාර බොසාගාවින් හම්බෙමු මේ වගේ ගියානේ. ඉතින් guys බොස් ෆයිට් එක වෙන්නේ. ඉතින් මම මෙතෙන් ආවා. ඉතින් මෙතන නිසා මම බොස් ෆයිට් එකටම ගියේ නෑ. ඉතින් තව යන්න තියෙනවා. ඉතින් මං මේ ටික එනම් පෙන්නන්න. මොකද අන්තිම බොස් ෆයිට් එකට කිට්ටු වෙන්නේ. මෙතනින් ඉඳන් මම පෙන්නන්න. මොකද අන්තිම බොස් ෆයිට් එක යන ටික පෙන්නනවා. ඔයගොල්ලෝ හිතනවට මේ ගේම් ප්ලේ එක ලොකුයි. මේක විනාඩි 26ක ගේම් ප්ලේ එකක් වෙනවා. මම මේක එඩිට් කරලා දානකොට විනාඩි ගණක් බහයි කියලා මම හිතනවා. මොකද මේක විනාඩි 26ක් මම කලිනුත් එකක් මේක ගැහුවා. ඉතින් කලිනුත් මම මේක ගහලා තියෙන නිසා කලිනුත් මම විනාඩි 26ක් මේක සම්පූර්ණයෙන්ම ගිහිල්ලා තියෙනවා. ඒක විනාඩි 26 මම පටන් ගත්ත එක අන්තිම කරේ විනාඩි 26ට. ඉතින් ටයිම් දාලා ගැහුවොත් අනිවාර්යයෙන් විනාඩි 26 තමයි වැටෙන්නේ කොහොම කරත්. ඒ කියන්නේ මොන ප්ලේ ඉඳලා ගියත් අපිට විනාඩි 26ට තමයි මේ ගේම් එක ගහන්න වෙන්නේ. ඉතින් මම මේක එඩිට් කරලා ගත්තොත් නම් විනාඩි 26කට අඩු ප්‍රමාණයකින් මට මේක ගහලා ඉවර කරන්න පුළුවන්. අපි යන් ඊළඟ බොස් ෆයිට් එකද නෑ ගයිස් තව එක වේව් එකයි තියෙන්නේ. මේ වේව් එකෙන් පස්සේ අපි ආයේ බොස් ෆයිට් එක තමයි තියෙන්නේ. ඉතින් අපිට දැන් මෙතන ඉන්නවා අපේ අරුන් ඉන්නවා. ඉතින් උන් උදව් කරනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මම මුන්ට ගහනවා. ඉතින් අන්න අතන ඩයල් එක කියන ඩයල් එක කිල් කරගමු අපි. ඉතින් ඔන්න තඩි යෝධයාව මරාගත්තේ නැත්නම් අපි අනාගතේ දෙවියන්ක් වෙනවා යෝධයා. ඒ යෝධයා ළඟරවිලා ගහන හින්දා නෑ මර මුල් ටිකේ ඉන්න යෝධයා නම් පා වෙන හැම එකේම. ඉතින් මේක මුල් එක නිසා අපිට ලේසි අපේ ඊළඟ ඩිෆිකල්ටි වලදී මේවා අමාරුයි. ඉතින් මේ දෙවෙනි ඩිෆිකල්ටි එකට යනකොට නම් මට ටිකක් අමාරුයි. මේ දෙවෙනි එකනේ ඊළඟට තුන්වෙනි ඩිෆිකල්ටි එකට යනකොට අමාරුයි. ඉතින් දැන් මේ ඩිෆිකල්ටි එකේ ඉස්සරහ යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඩයල් එක අතින්න. ඉතින් මම එක බයිස්කල් දාපු නිසා තමයි මෙහෙම ඩබල් 3 එහෙම අරන් යන්නේ. ඉතින් අරු ඩෙත් උනා අපි ඉඩකට යන්. ඉතින් ඔය වගේ ස්පීඩ් ළඟයි නම් මුංග දාන්න එපා. ඒතකොට අපේ අර කැරක්ටර් එක සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඉතින් guys මුංග කිල් කරගන්න ඉතින් මගේ ප්‍රථම ආරම්භය. කලින් කිව්වා වගේ subscribe කරන්න, like කරන්න. ඊට පස්සේ දැන් තව ඉන්නවා. ඉතින් මම වැඩිය මේ ගහන්න යන්නේ මේ අපේ උන් ඉඳගෙන උන්ට ගහනවා වැඩිය. මට ගහන්න දෙයක් නැහැ මුන් ගහනවා ගිහිල්ලා. ඉතින් අන්න අතන ඩයල් දෙකක් ඉන්නවා. බෙලෝ ඩයල් දෙකක් ඉන්නවා. මං කලින් එකෙක් ඉන්න තව. ඔව් මං හිතුවා හරි ඩයල් දෙකක් අතර ඉන්නවා. ඉතින් මූට අහු වුණා කියනවා. ඉතින් දෙකලා තමයි මැරෙන්නේ වෙන්නේ. ඉතින් මේ මෙතන ඩයල් යකින් මං කලින් ගන්න එක මාරු කරා. ඉතින් ගන්න එක මාරු කරලා මම චේන්ජ් එක ගත්තා. ඒක මේක වැටලා නම් ඔයගොල්ලෝ බලන්න ඒක ඇල්ලා. ඉතින් මං චේන්ජ් එක තමයි මේ අතේ තියාගෙන යන්නේ. ඉතින් මේක චේන්ජ් එකක් වෙන්නේ. මේක මේකේ නම අමතකයි හැම වෙලේම මට මේකේ නම හොයාගන්න බැරි වෙනවා. අපි ඊළඟ කරත් යන්න දැන් මෙතනින් අපි ගමු. ඉතින් මේකෙන් පස්සේ නම් ආයි ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ඊළඟට බොස් ෆයිට් එක තමයි තියෙන්නේ. ඕ ගයිස් හිතුවා වගේම බොස් ෆයිට් එක තමයි තියෙන්නේ. ඉතින් මෙතනින් පස්සේ අපිට බොස් ෆයිට් එකට තමයි යන්න පුළුවන්. මූගෙන් ආයෙසර ට්‍රේඩ් කරලා ගමු. ඉතින් එක දේවල් ට්‍රේඩ් කරලා අපි යන් ඉස්සරහට. මේ ඉන්නේ ඩයල් එක ගයිස්. මේ ඩයල් එක කිල් කරාට පස්සේ අපිට වික්ටරි එක තමයි තියෙන්නේ. ඉතින් ගයිස් ඕගොල්ලෝ නම් බලා ගන්න පුළුවන් උඩට. ඉතින් ඩයල් එක මම කිල් කරගන්න ඕන කොහොම හරි. ඒක කරාට අපිට වාසි. ඉතින් මේක තමයි දිගම එක. විනාඩි 12යි දිගම මේක. දැන් විනාඩි 12යි විනාඩි 26යි. හැදෙන්නේ මෙන්න මේ ෆයිට් එක. ඉතින් විනාඩි 12 විනාඩි 15 වගේ ආවා. හරියට මේ 15ක් හරි විනාඩි 5ක් හරි යනවා මේ බොස් ෆයිට් එක. ඉතින් ඔයාලා බොස් ෆයිට් එක කොච්චර ගේම ඒම් එක කැරගෙන හතර වටේ මේ ගේම් ටිකක් අවුල් දාගෙන තියෙනවා. ඉතින් මේ ගේම් එකේ දෙවන එක අවුල් තියෙන්නේ මේ ගේම් මොඩ්ලා එක අර මාරු වෙනවා ඉතින් ලේසි කරා නම් අපේ ගේම් එක තව ටිකක් හතර ගන්න enjoy කරලා ගන්න පුළුවන්. enjoy කරන අර ගේම් එක අර ටිකක් බෝරින් නෑ මේ ගේම් එක. මේ ගේම් එක අමාරු කරපු එක දෙකට ඉන්නකොට මොකද ගොඩක් ප්ලේයර්ස්ලා හොයන්නේ ලේසි කියලා. ඒ අමාරු කරන ගහන කොට ආඩල් එක වැඩි. ඒ මොනින්
ගෙන්නන්න ආටුවක වැඩි වුණාට ටික ටික ඒකම පුරවලා ඉන්නකොට ආටුව කාටු වෙනවා. ඒක නිසා ටිකක් ප්‍රොබ්ලම් එකක් නේද තමයි ආටුව ඒකෝත් ක්ලික් කරලා බැරි. පළවෙනි වන් කියන්නේ පළවෙනි එක හම්බුවා. guys අපි ඊළඟට guys තව ටිකයි කියන්නේ තව ටිකයි මරන්න ඕන කොහොමද ඒක කනවලින් බේරෙන්න නැත්නම් ආයෙත් ඉවරයි. ඉතින් ඔන්න ගල් කනුවට කවර වුණා. ඔගේ ඊළඟට වරදින ඒතකොට ගල් කනුවට වරදි. ඒක අපිට බේරෙන්න ඉතින් ඩාන්ස් එකක් හදලා දීලා ගමන් තමයි. ඒ මරන්න බෑ. guys have a great time bye. ඉතින් guys ඔන්න මම ගහපු ඒවා මේ තියෙන්නේ guys. මම මේවා තමයි ගහුවේ. ඉතින් ඊට පස්සේ ඉතින් guys ඉතින් ගේම් ඉවරයි. එහෙනම් bye.